ඒ ASCII ආර්ථිකෙත් අපි හදනවා. භාණ්ඩාගාරය පිරෙනවා. ඇයි? ඔබ උපයන දෙයින් ආණ්ඩුව ලබා ගන්න බද්ද කිසි තැනකින් හොරකම් වෙන්නේ නැතුව භාණ්ඩාගාරයට ගෙඩි පිටින් එන ක්‍රමයක් අපි හදමින් තිබෙනවා. අතරමඟදී හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා භාණ්ඩාගාරය පිරෙනවා. ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් අපි ගෙවන බද්දට සාධාරණයක් ඉෂ්ට වෙනවා කියලා. ඇයි? ඔබේ පාර හැදෙනව නම්, දීවර ගම්මානේ හෙට දවසේ ගොඩනගෙනව නම්, මේ දීවර කර්මාන්තය ගොඩනගන්න අපි මැදිහත් වෙනව නම්, යටිතල පහසුකම් ටික හදනව නම්, පාරවල් ටික ඉදිරියේදී හදනව නම්, ඒ හැදෙන්න සල්ලි එන්නේ ඔබේ සල්ලි. ඒවා කිසි තැනකින් හොරකම් කරන්නේ නැතුව, හොරකම් වෙන දෙන්න නොදී අපි ඒව ආරක්ෂා කරලා භාණ්ඩාගාරයට ගෙනල්ලා නැවත ජනතාවට ලබා දෙන ක්‍රමය අපි හදලා තිබෙනවා. අන්න ඒක තමයි රටක විය යුත්තේ. ඒසා ලෝකයක් අපි දිහා බලන්නේ දැන් ලෝකයක් අපිට උදව් කරන්න වෙන මොකක් නිසා නෙවෙයි අන්නෙවැනි දේශපාලන නායකත්වයක් ඇතුලේ දැවැන්ත කැපකිරීමක් ඇතුලේ අලුත් පාලනේ වැඩ කරන නිසා මේ පාලනය ඇතුලේ කිසිදු නායකෙක් Tamanට ලැබෙන පෞද්ගලික වැටුප පාවිච්චියට ගන්නේ නැහැ පුද්ගලිකව. ඒවා පොදු අරමුදල යොදලා ජනතාවගේ අවශ්‍යතාව වෙනවා අපි මැදිහත් කරනවා. වියදම් කරන අපි ලෑස්ති. අපිට ලැබෙන පෞද්ගලික වැටුප, ඇමතිවරයන් ලැබෙන වැටුප, මන්ත්‍රීවරු ලැබෙන වැටුප, ඒ සියල්ල අපි එකතු කරලා තියෙන එක අරමුදලකට හදලා තිබෙනවා. ඇයි? අවශ්‍ය වුණොත් රටේ ජනතාව වෙනුවෙන් අපි ඒක යොදවනවා. ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ලැබෙන වැටුප, ඒ වැටුප එකතු කරලා තියෙන ප්‍රාදේශ සභාවේ අපි අරමුදලක් හදලා කිසියම් මොහොතක මේ ප්‍රාදේශ සභාව බලපෑදේශේ යම් විපතක් සිද්ධ වුණොත්, හානියක් සිද්ධ වුණොත් අන්නේ වැටුප් අරමුදල අපි යොදවනවා රජය වෙනුවෙන්. ඒවා මේ මන්ත්‍රීවරු ජීවත් වෙන හම්බෙන එක. ඔය සමහර අය අපෙන් ප්‍රශ්න අහනවා. කොහොමද මේ වැටුප් ගන්න තු ජීවත් වෙන්නේ? හොරකම් කරනවද? හොරකම් කරන ගමන් වැටුපත් අරගෙන ඒකත් කාලා තව ජනතාවගේ දේවල් හොරකම් කරපුවම අපෙන් අහනවා වැටුප් නොකර කොහොමද වැඩ කරන්නේ? එහෙමයි තියෙන්නේ. ඒක නිසා ඔබ තේරුම් ගන්න අපි ජීවත් වෙන විදිය මම හිතන්නේ අපි රන්නේ මම ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ. මේ රන්නේ ජනතාව දන්න. ඒ නිසා අපි ජීවත් වෙන විදිය අපි කාටවත් හංගන්න දෙයක් නැහැ. අපි කිසි දවසක හොරකම් කළා නැහැ. අපි කිසි දවසක වැරද්දක් කළා නැහැ. ඒ නිසා අපිට ආරක්ෂාවට අමුතෙන් පොලිසිය රාලා හැමිලා වුණත් නැහැ. අපි තනියම එන්නේ. ඇයි? අපි වැරද්දක් කළා නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා අපි බය නැතුව එනවා. ඇයි? අපිට ජනතාව පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මෙන්න මේ தත්ත්වය හරියට තේරුම් අරගෙන මේ අලුත් ගමනත් එක්ක යන්න අපිත් එක්ක අත්වල බැඳගමු.